All right, so there's this saying that car guys say, roses are red, my bank account is blue, but it's all worth it when the car goes. Okay, so what's this famous sound all car guys talk about? You know, they are obsessed with. මේකට තමයි compressor surge කියන්නේ. Also known as turbo flutter, you know, aka the sound. I can't do it properly. Anyway, so මොකද්ද මේ compressor surge කියන්නේ? turbo charged වාහනයක turbo එක අපි throttle එකේ ඉන්නකොට pressurized air compressed air cram කරනවා engine එකට. එතකොට අපි throttle එක ඇරිලා තියෙන්නේ. අපි එකපාරට throttle එකෙන් කකුල ගත්ත ගමන් ස්පීඩ් එක අඩු කරන්න හරි ගියර් එක මාරු කරන්න හරි මොකට හරි throttle plate එක සම්පූර්ණයෙන් වැහෙනවා. slams shut. එතකොට ඒ අර ප්‍රෙෂරයිස් කරපු ආයකට යන්න තැනක් නැහැ. ඒ කියන්නේ throttle එක වැහිලා නිසා. ඒක throttle plate එක වැදිලා ඒක ඩිරෙක්ෂන් එක වෙනස් කරගෙන ආපහු ඒ කියන්නේ turbo එක පැත්තට ඒ ආයක එනවා. ඒ turbo එක ඒ වෙලේ කැරකෙන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ boost නොවුනත් මොකද අපි throttle එක කකුල ගත්ත නිසා මේ දැන් exhaust gas එන්නේ නැති නිසා turbo එක boost වෙන්නේ නැහැ. හැබැයි turbo එක spin වෙවි තියෙන්නේ. ඒතකොට turbo එකෙන් engine එක පැත්තට එයා එක ප්‍රෙෂරයිස් කරලා compress කරලා වද්දි අර already අර excess boost එක එනවා turbo එක පැත්තට. එතකොට මේ දෙක එකට වැදිලා කියන්නේ turbo එක හැරෙද්දි turbo blade එකේ වැදිලා අර එන air chopping sound එක තමයි මේ compressor surge කියන්නේ. මේකේ තියෙන potential risks මොනවද? ගොඩක් වෙලාවට pressure relief valve එකක් හෝ blow off valve එකක් පාවිච්චි කරන්නේ නැති වාහනවල තමයි compressor surge වැටීම තියෙන්නේ. හේතුව එයා එකට compressor එකට යන්න තැනක් නැති වුනහම නේ ආපහු වෙන්නේ. මේකේ තියෙන risk එක තමයි මෙහෙමයි. ඒ කියන්නේ on throttle off throttle compressor surge එක එච්චර ලොකු damage එකක් නැහැ. මොකද ඒ වෙලේ exhaust gases එන්නේ ලොකුවට produce වෙන්නේ නැති නිසා turbo එක spool වෙන්නේ නැහැ. එතකොට මේ turbo එකට ඒ කියන්නේ turbo එකට opposite direction එකකින් එයා එකක් ආවා කියලා turbo එකේ shaft එකට හෝ මේ thrust bearings වලට එහෙම ලොකු ස්ට්‍රෙස් එකක් එන්නේ නැහැ. හැබැයි on throttle අපි දැන් full wide open throttle එක අපිට compressor surge ඇහෙනවා නම් ඒ කියන්නේ ඇත්තටම ඒ turbo එක engine එකට ලොකු වැටි. ඒ කියන්නේ compressor surge ඇහෙනවා කියන්නේ ඒ කියන්නේ අපි ඒ කියන්නේ engine එක over boost වෙද්දී engine එකට ඒ boost කර ඒ supply කරන එයා එක ගන්න තරම් ඩිස්ප්ලේස්මන්ට් එකක් නැහැ සහ ඒ කියන්නේ එන්ජින් එකට එච්චර බූස්ට් එකක් අවශ්‍ය නැහැ. ඒතකොට ඒ වෙලේ compressor surge යනවා කියන්නේ ඒක ගොඩක් රිස්කි. මොකද ටර්බෝ එක ස්පූල් වෙලා හයි ටර්බෝ එක ලොකු RPM එකේ කරගෙන ගමන් තියෙන්නේ. එතකොට opposite direction එකට එයා යනවා කියන්නේ ටර්බෝ එකේ shaft එකටයි thrust bearings වලටයි ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. මේකෙන් ඇත්තටම compressor wheel එකේ blades නැවෙන්න පුළුවන්. ඉක්මනට ඒ කියන්නේ ටර්බෝ එක ඉක්මනටම මේ ටර්බෝ වෑන්ට වැඩි වෙනවා. මොකද thrust bearings වල ලොකු load එකක් එනවා. shaft එක ඇඹරෙන්න පුළුවන්. මොකද ලොකු twisting force එකක් එතන එන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම කියන්නේ on throttle compressor surge තමයි ගොඩක් dangerous. off throttle compressor surge ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් compressor surge අපිට නැති කරන්න තියෙන හොඳම දේ තමයි blow off valve එකක් පාවිච්චි කරන එක. හැබැයි ගොඩක් tuners ලා ඒගොල්ලන් blow off valve එකක් පාවිච්චි කරත් ඒගොල්ලන් ඒකේ පොඩ්ඩක් spring tension එක වැඩි කරලා තියෙනවා. low RPMs වලදී low boosting වලදී compressor surge පොඩ්ඩක් ඇහෙන්න සහ ඒ කියන්නේ high RPM ඒ කියන්නේ ලොකු boost එකක විතර blow off එක ඇරෙන්න කියලා. මොකද හැමෝම කැමති ඒ සද්දෙට. ඉතින් ඔන්න ඕකට තමයි compressor surge කියන්නේ.